පාඩම් කරන්න වාඩි වුණාම පොත් අස්සේ අතරමං වෙනවද? මොකක්ද පාඩම් කරන්න කියලා හිතා ගන්න බැරිද? නැත්නම් විනාඩි 10ක් යද්දී නිදිමත එනවද? ගොඩක් වෙලාවට ඒකට හේතුව ඔයාගේ අලසකම නෙවෙයි, ඔයා වටේ තියෙන පරිසරය. අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා ඔයාගේ සාමාන්‍ය කාමරය සහ පොත් මේසය උපරිම අවධානයෙන් පාඩම් කරන්න පුළුවන් ප්‍රෝ ස්ටඩි ස්පේස් එකක් කරගන්නේ කොහොමද කියලා. මේ වෙනස්කම් ටික කළොත් ඔයාටත් හිතෙයි දවස පුරාම පාඩම් කරන්න. පළවෙනි දේ තමයි අනවශ්‍ය දේවල් ඉවත් කිරීම. අපේ ඇස් ඉදිරිපිට දේවල් ගොඩක් තියෙද්දී අපේ මොළ ඉක්මනින් වෙහෙසටපත් වෙනවා. ඒ නිසා මුලින්ම ඔයාගේ මේසෙ උඩ තියෙන ඒ වෙලාවට අනවශ්‍ය හැම පොතක්ම සහ පෑනක්ම අයින් කරන්න. ඔයා ඒ වෙලාවේ පාඩම් කරන විෂයට අදාළ දේවල් විතරක් මේසෙ උඩ තියාගන්න. clear desk, clear mind. මේක තමයි පළවෙනි නීතිය. ඊළඟ දේ තමයි අඳුරු කාමරයක පාඩම් කරද්දී අපේ ඇස් වෙහෙසටපත් වෙලා නිකම්ම නිදිමත එනවා. පුළුවන් නම් ඔයාගේ මේසේ ජනේලයක් ළඟ තියාගන්න. ස්වභාවික එළිය සහ හුළඟ ලැබෙද්දී ඔයාගේ මුලේ ක්‍රියාශීලීව පවතිනවා. ඊළඟ දේ තමයි වැදගත්ම දේ. පාඩම් කරද්දී ෆෝන් එක ළඟ තියාගන්න එපා. ඔයාට නොපෙනෙන තැනක ෆෝන් එක තියාගන්න. මොකද එක නොටිෆිකේෂන් එකක් ආවොත් ඔයාගේ අවධානය පිටෙන්න තප්පර දෙකක් ඇති. හැබැයි ඒ අවධානය ආයෙත් ගන්න විනාඩි 20ක් යනවා. ඊළඟ දේ තමයි ඔයාගේ මේසේ ඉදිරිපිට තියෙන බිත්තේ ඔයාගේ ඉලක්ක ලියපු කොලයක් අලවන්න. ඔයාට වෙන්න ඕනේ කවුද? ඔයාට ඕන ප්‍රතිඵලය මොකද්ද? ඒව දකිද්දී ඔයාට කම්මැලිකම ආවත් ආයෙත් වැඩ කරන්න හිතේවි. ඒ වගේම තමයි බිම වාඩි වෙලා හෝ ඇඳේ ඉඳගෙන පාඩම් කරන්න එපා. මොකද අපේ මුලේ දන්නවා ඇඳ කියන්නේ නිදා ගන්න තැනක් කියලා. කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් පුටුවක් පාවිච්චි කරන්න. ඒ වගේම හැම වෙලාවෙම වතුර බෝතලයක් මේසෙ උඩින් තියාගෙන බොන්නත් අමතක කරන්නත් එපා. අනිත් දේ තමයි විෂයන් අනුව වෙන් කරලා පිළිවෙලට ඔයාගේ පොත් ඒ වගේම පේපර් තියාගන්න. ඉතින් අදම ඔයාගේ කාමරය මේ විදිහට වෙනස් කරලා බලන්න. කම්මැලි නැතුව ආසාවෙන් පාඩම් කරන්න ඔයාටත් පුළුවන් වෙයි. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ජය වේවා.